නිල්මිනියක්කේ ඔබ මේ වනකට වසර ගණනාවක් කලා ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නවා. ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් නොමැතිව 80 දශකයේ අගභාගයේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. අකේ මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයක විතර රංගනින් දායක වෙලා තියෙනවද? චිත්‍රපට කීයක විතර රංගපාලා තියෙනවද කියලා ඇහුවති. ටෙලි නාට්‍ය නම් කොහොමත් 98ක් 100ක් වගේ ඇති. චිත්‍රපටි 25ක් කරලා තිනවා. එන්න තියෙනවත් එක්ක. අලුතෙන් තව චිත්‍රපටි හම්බෙලා තියෙනවා. ඔහොම තමයි. ඒත් එකම මේ දවස්වල හිරු ටීවී ඔස්සෙත් අපිට ඔබ දැක බලා ගන්න පුළුවන්. අපි ඒකනත් මතක් කළත්. හිරු ටීවී එකේ හිරුකුමරු ආදරේ ගෙනල්ලා කියන ටෙලි වෘතාන්තයේ මම චරිතයක් කරනවා. නපුරු චරිතයක්. නපුරු නෙමෙයි ඇත්තටම. මම දන්නේ ඒක අමුතුයි අම්මා. ඉතින් හරි ධනවත් අම්මා කෙනෙක්. වසුන්දරා රාජනායක ගම හරි අමුතුයි. මං ආසයි කැරක්ටර් එකට. ඒ වගේම චංචල රේඛා පටන් ගත්ත 10 වෙනිදා ඉඳලා ඔය නාටි දෙක තමයි. ඒත් එකම නිල්මිනියක්කේ අක්කා මේ දක්වා රංගපාපු චරිත අතරින් ඔබේ සැබෑ ජීවිතයේ ගති ලක්ෂණත් එක්ක සමපාත වෙන චරිතයක් තියෙනවද? ටෙලි නාට්‍යවල හෝ සිනමාවේදී ඔබ නිරූපණය කරපු චරිතයක්? මුල් කාලෙදී දූදරුවෝ දීප්ති පොඩ්ඩක් තිබුණා. මොකද මමත් ඒ වගේ පොඩ්ඩක් ඒ වගේ හැදුන නිසා මේ දූදරුවෙකේ ගොඩක් තිබුණා. එතකොට අනිත් ඒවා ගත්තොත් එහෙම ජීවිතයත් එක්ක සම්බන්ධයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අර තනි වෙන මවකගේ චරිතය ගත්තොත් එහෙම චරිතත් එක්ක ඒ මගේ ජීවිතෙත් එක්ක සංසන්දනය වෙච්ච දේවල් තියෙනවා. ඒ අරුණකොට එහෙම කියලාම නැහැ ඇත්තටම. ජීවිතය කියලා කියන්නේ එක අතකින් අභියෝගයක්නේ. අකට අවස්ථාවක් ලැබුණොතින් අතීතයට ගිහිල්ලා ජීවිතයේ සිදුවුණු සිදුවීමක් වෙනස් කරන්න. අකගත්තු තීරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිදුවීමක් වෙන්න පුළුවන්. කොයි තීරණයද කොයි සිදුවීමද ඔබ වෙනස් කරන්න කැමති? ඔබට එහෙම අවස්ථාවක් ලැබුණොත් මං හිතන්නේ අවුරුදු 20 ගණන් වල ගන්න තීරණ තියෙනවානේ අපි. ඒ තීරණ සාමාන්‍යයෙන් හරි දඩබ්බරයි. ඉතින් ඒ වගේ දඩබ්බර තීරණයක් මං ගත්තා මගේ අම්මා කියන දේ අහන්න නැතුව. අන්න ඒක වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේ සමහරක් තැන් තියෙනවා. ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වගේම දැන් මට ලොකු රියානතුරක් වුණා. ඒ අවස්ථාව හරි අමාරු කාලයක්. ඒ කාලේ මං ගෙව්වේ. ඒ වගේ තැන් තියෙනවා. ඒවා වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. සමහරක් කාලට අපි ගොඩක් ශේෂ්ත්‍රෙම ඉන්නවා. අපි හරිම ආදරෙන් වැළඳගෙන සහෝදරියෝ හොඳයි කියලා හිතන අය ඉන්නවා. ඒගොල්ලොම අපිට ජීවිතයේ යම් යම් තැන්වලදී කරදරකාරී වෙච්ච තැන් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනස් කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. හමු නොවුණා නම් හොඳයි කියලා හිතපුවත් ඉන්නවද ජීවිතේ? හමු නොවුණා නම් කියලා හිතනවා තියෙනවා. සමහරක් දැන් තියෙනවා ඒ හමු වුණත් කමක් නැහැ. මේ ඒකෙන් බෙනිෆිට් එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අයින් වුණත් කමක් නැහැ. හමු වුණා නම් හොඳයි කියලා හිතන මුණ ගැහෙන්නේද ජීවිතේ? හමු වුණා නම් ඔව් හොඳයි කියලා. ඔව් හිතනවා තියෙනවා. ඒත් එකම මේ දක්වා ආපු ගමන ගැන මොකද හිතේ? මේ දක්වා ගෙවපු ජීවිතය ගැන මොකද හිතේ? මොනවද අනාගත බලාපොරොත්තු? මෙතක් ආපු ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද අපිට මේ අතපය හතර දීලා ඇස් කන්නාසේ සියලු දේ දීලා අපි හොඳින් ජීවත් වෙනවා. ඔය අඩුපාඩු තියෙන අය ජීවිත ලෝකේ ඕනතරම් අපි දකින්න තියෙනවා. ඉතින් අපිට ලැබිලා තියෙන දේෙන් අපි ගොඩක් සතුටු වෙන්න ඕන කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මට හම්බෙන්න හැමදේම හැම චූටි දෙයකටම මම ගොඩක් සතුටු වෙන කෙනෙක්. මම ස්තුති කරන කෙනෙක්. මගේ විශ්වයට මම ස්තුති කරනවා. මගේ බෞද්ධ දර්ශනයට මම ස්තුති කරනවා. එතකොට මම හිතනවා අපි මේ ලැබිලා තියෙන දේ ගොඩක් ජීවිතේ එන්ජොයි කරලා ඒකට උදේට ස්තුති කරලා ඒ දේවල් අපි ගොඩක් අගය කරලා එහෙම දේවල් කරනකොට අපේ ජීවිතේ තව තවත් ඉස්සරහට යන්න හොඳ පාත් එකක් හම්බ වෙනවා. ඒකට මම දකින එකම දේ තමයි මෙතෙක් දුරට මං ඇවිල්ලා තියෙන මේ ගමන මං ගොඩක් සතුටු වෙනවා. මට මේ ලැබිලා තියෙන ශක්තිය තමයි මං ගොඩක්ම සතුටු වෙන්නේ. ඉතින් මේට වැඩි දෙයක් තාත් මොනවාද කියලා හිතනවා. අද කාලේ සමහරක් ගොඩක් දුක් විඳින අය දැක්කම මේක වැඩිත් එක්ක මට